ආවට පසුව දෙසැම්බර් 2024 සිට මැයි 2026 දැන් වෙනකොට 113ක රුපියලේ අවප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා. එතකොට 13% depreciation. ආණ්ඩුව පෙන්වන්න යන්නේ මේක තෙල් මිල වැඩිවීමක් නැත්නම් මේ මැද පෙරදිග යුද්ධයක් තිබුණ නිසා තමයි මේ තත්ත්වය උදා වුණේ කියලා. අපි එහෙම හිතන්නේ නැහැ. මොකද මහ බැංකුව විසින් ඕපන් මාකට් ඔපරේෂන් එහෙම නැත්නම් විවෘත වෙළඳපොළ මෙහෙයුමක් සිද්ධ කරලා නිසි ලෙස නිසි වෙලාවට ඒකට ඒ විවෘත වෙළඳපොළ මෙහෙයුමෙන් මුදල් ඇතුළට යන එක නිසි වෙලාවට වඳ කිරීමක් නොකරපු නිසා ස්ටෙරිලයිසේෂන් ඔපරේෂන් එකක් කරපු නැති නිසා අතිරික්ත ද්‍රවශීලතාවයක් වෙළඳපොළේ ඇති වෙච්ච නිසා ඒකත් එක්ක ඍජුවම ඒ අතිරික්ත ද්‍රවශීලතාවය නිසා ආනයනය ආපහු වැඩි වෙන්න පටන් ගත්තා. ඒ ආනයනය වැඩි වෙනකොට ඩොලර් වලට ඇති වෙන පීඩනය තවත් ආයෙ වැඩි වෙලා විෂම චක්‍රයක් ඇතිවීමෙන් තමයි ඒ රුපියල දිගටම අවප්‍රමාණය වෙලා අද මේ අර්බුදයට යන්න අපිට සිද්ධ වෙලා තියෙන්නේ කියන එක තමයි අපේ හැඟීම. Policy error. There has been definitely some policy error both on the part of the government. The government has to take full cause for this. They have to take the responsibility and the central bank has to take equal responsibility.